හෙලෝ කොහොමද? ඔන්න ඉතින් මගේ ගේමින් channel එකෙන් ගෙන පළවෙනි වීඩියෝ එක විදිහට ඉතින් ගේමින් channel එකෙන් කිව්වේ මට තව channel එකක් තියෙනවා මිස්ටර් සසි කියලා. එකෙන් ඔයගොල්ලන්ට ටෙක් වීඩියෝ ගොඩක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔන්න මගේ ගේමින් channel එකෙන් ගෙන පළවෙනි වීඩියෝ එක විදිහට මම අද ගෙනල්ලා තින්නේ මගේ account එකේ review එකක්. ඒ කියන්නේ මගේ account එකේ ඒ කියන්නේ මගේ personal account එකේ review එකක්. ඉතින් අපි මුලින්ම do not disturb දාගමු. හරි කොකල් මෙසේජ් මට සිරි ප්‍රයිම් ලෙවල් පහට යන්න තව චුට්ටයි ඕනේ. ඒක හරි මේ ඉතින් මේ විදිහට තමයි account එක ගත්තොත් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් වෙන්නේ. මුලින්ම අපි කිට් වලින් පටන් ගමු නේද? අපි කිට් වලින් හරි මුලින්ම කියන්න ඕනේ මේ account එක මම විකුණනවා. මේ account එක විකුණනවා ඕන කෙනෙක් ඔය පේන නම්බර් එකට මැසේජ් එකක් දාන්න. අපි බන්ඩල් වලින් ගත්තොත් ඔයාලන්ට පේන ඇති බන්ඩල් 56ක් තියෙනවා. සුපිරි බන්ඩල් ටිකක් තියෙනවා. ටිකක් පරණ බන්ඩල් තියෙනවා. ඔයාලන්ට පේනවා ඇති. ඊට පස්සේ අපි ෆුල් කිට් වලට ගත්තොත් මේ ස්ක්විඩ් ගේම් එක අලුතෙන් ආපු එක මෙන්න මේක පරණ එකක්. ඒක තියෙනවා. ඊට පස්සේ මං කොණ්ඩ වලින් ගත්තොත් මෙන්න මේ කොණ්ඩෙත් තමයි ආසම. මෙන්න මේ කොණ්ඩෙත් තමයි ආසම කොණ්ඩේ. කොණ්ඩ වලින් ගත්තොත් මෙයාගේ කොණ්ඩ කලෙක්ෂන් එකක් තියෙනවා 89ක කොණ්ඩ කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් ගොඩක්ම මේ ෆීමේල් ඒවා මේල් ඒවා තියෙනවා ගොඩක්. හරි. ඉතින් මේ විදිහට තමයි කොණ්ඩ කලෙක්ෂන් එක අපි ගත්තොත් තියෙන්නේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් මාක්ස් කලෙක්ෂන් එක ප්‍රෝ රැවුල තියෙනවා. වගේම පරණ මාක්ස් ගොඩක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. වෙනම් කියලා එකක් තියෙනවා අර වෙනම් හෙල්මට් එක බලා ගන්න පුළුවන් වෙනවා. ඒකේ ෆීමේල් ඒවා තමයි ඉතිරෙමි පල්ලෙහාට තියෙන්නේ. ඊට පස්සේ මේ විදිහට මේවට කියන නම මොනවද දන්නේ නැහැ. මේ වගේ දේවල් ටිකක් තියෙනවා. ඊට පස්සේ කිට් පැත්තට ගියොත් 205ක කිට් කලෙක්ෂන් එකක් තියෙනවා මේ වෙනකොට. ඉතින් අපි බලමු මේ පල්ලෙහාට ගිහිල්ලා. ඉතින් පේනවා ඇති ඉතාමත් හොඳ කිට් කලෙක්ෂන් එකක් තියෙනවා මේ account එකට. ඉතින් මේ විදිහට හොඳ කිට් කලෙක්ෂන් එකක් තියෙනවා. පරණ කිට් නම් ඇති මෙතන ඉතින් පේන්න නෑ. ඉතින් මේ විදිහට හොඳ 205ක් එතරින්ම ගියාද කිට් කලෙක්ෂන් එකක් තියෙනවා. මේල් කලෙක්ෂන් ෆීමේල් කලෙක්ෂන් වගේම කලිසම් වලට ගියොත් 107ක කලිසම් කලෙක්ෂන් එකක් තියෙනවා මේ විදිහට. මම මේකෙන් ආසම කලිසම් මෙන්න මේක. 107 කලිසම් කලෙක්ෂන් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ සෙරප් වලට ගත්තොත් 84ක් තියෙනවා. ඒකෙත් පරණ හොඳ ඒවා ටිකක් තියෙනවා. මේක තමයි. ඊට පස්සේ අපි තාම ඕපන් කරලා නැති බන්ඩල් තියෙනවා 1 2 3 4 5ක් තියෙනවා ඕපන් කරලා නැති බන්ඩල් ඒවා ඕපන් කරන්න නැහැ. ඉතින් මම ඉමෝට් පැත්තට ගියොත් ඕපන් කරලා දෙන්න හරිනේ. එපා එකතු කරමු අපි. ඉමෝට් පැත්තට ගියොත් ඉමෝට් 30ක් බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට. ඉතින් පරණ ඉමෝට් නම් මෙතන බලා ගන්න පුළුවන් වෙනවා. මෙතන ඩැනී ඩාන්ස් එක මම නම් කියන්නේ ඩැනී ඩාන්ස් කියලා. ඩැනී ඩාන්ස් ඉමෝට් එක බලා ගන්න පුළුවන් වෙනවා මෙතන. ආගේ හොඳ ඉමෝට් කලෙක්ෂන් එකක් තියෙනවා මෙතන. ඔයාලට පේනවා ඇති. හරි. ඊළඟට අපි ලොබි ඇනිමේෂන් පැත්තට ගියොත් ලොබි ඇනිමේෂන් සහ ලුක් චේන්ජර් මුකුත් අපිට මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි ස්කිල් වලට ගියොත් ස්කිල් එක මෙන්න මේ ස්කිල් එක මෙන්න මේක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේක තියෙනවා. ඊට පස්සේ පදුරට අපේ ස්කයිලා නේද කියන්නේ ස්කයිලා කියන්නේ නෙකටනේ. මෙන්න මේක නරුටෝ ස්කිල් එක බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපේ මෙයාට මෙන්න මෙයාට අර වෝල් කඩන කෙනාට මෙන්න මේ ස්කිල් එක බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපි ගියොත් බෑග් කලෙක්ෂන් එක තියෙනවා 47ක් මේ විදිහට බෑග් කලෙක්ෂන් එකක් තියෙනවා. ඊට පස්සේ මේ විදිහට මෙයාට මොනවද කියන්නේ ලූට් බොක්ස් කලෙක්ෂන් එක මේ විදිහට හොඳ කලෙක්ෂන් එකක් තියෙනවා. මෙන්න මේක ක්‍රිමිනල් එක මාරම ලයින් ලූට් බොක්ස් එක වලින්. ඊට පස්සේ මෙන්න තියෙනවා අපේ පැරෂූට් කලෙක්ෂන් එක. පැරෂූට් කලෙක්ෂන් එක මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. සුපිරි පැරෂූට් කලෙක්ෂන් එකක් තියෙනවා. 39ක පැරෂූට් කලෙක්ෂන් එකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න සුපිරිම දේ මෙන්න මේකට කියන නම නම් දන්නේ නැහැ. මෙන්න මේක තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ මනි හයිස්ට් බහින ස්කේට් බෝඩ් එක තියෙනවා. මෙන්න මේ මනි හයිස්ට් ස්කේට් බෝඩ් එකත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. සෝන් නම් දිනවා වැඩක් නැහැනේ.
ඔසේ වෙහිකල් පැත්තට ගියොත් අපිට කාර් එකට ස්කිල් 8ක් බලාගන්න පුළුවන් වෙනවා බයික් එකේ ස්කිල් 13ක් බලාගන්න පුළුවන් වෙනවා මෙන්න මේ කූපර් වගේකට ස්කිල් බලාගන්න පුළුවන් වෙනවා 3ක් ඊට පස්සේ මෙන්න මේ ඕල් ඩිෆෙන්ඩර් එකනේ ජීප් එකට අපිට බලාගන්න පුළුවන් වෙනවා ස්කිල් 7ක් ඊට පස්සේ මෙන්න මේ කැබ් එකට අපිට බලාගන්න පුළුවන් වෙනවා එක ස්කිල් එකක් වගේම මෙන්න මේ 4x4 එකට අපිට බලාගන්න පුළුවන් වෙනවා ස්කිල් 6ක් ඊට පස්සේ ට්‍රී වීල් එකට බලාගන්න පුළුවන් වෙනවා ස්කිල් 4ක් ඊට පස්සේ අපි ප්‍රොෆයිල් පැත්තට ගියොත් සුපිරි ප්‍රොෆයිල් කලෙක්ෂන් එකක් තමයි මේ account එකේ තියෙන්නේ ඉතින් ඔයගොල්ලන්ට වෙනවා මේවට නම් මොනවද දන්නේ කියන්නේ බැජ් කියලා අපි කියමුකෝ මේ විදියට බැජ් 17ක් තියෙනවා ඒ වගේම ප්‍රොෆයිල් එක මෙන්න මේ විදියට සුපිරි ප්‍රොෆයිල් කලෙක්ෂන් එකක් බලන්න පුළුවන් වෙනවා කෙලින්ම ආයේ 204ක ප්‍රොෆයිල් කලෙක්ෂන් එකක් අපිට බලන්න පුළුවන් වෙනවා මේ account එකේ අපි හොඳ එකක් තෝරලා මේක හොඳයි තියෙන එක මේකත් හොඳයි මේක පරණයිනේ මේකට ගැලපෙන ඊට පස්සේ අපිට බලාගන්න පුළුවන් මේ ප්‍රොෆයිල් වලින් සුපිරි ප්‍රොෆයිල් කලෙක්ෂන් එකක් තියෙනවා මේකට ගැලපෙන්නේ මේක ගැලපෙනවා පොඩි ගැලපීමක් තියෙනවා එතනින් මේ ප්‍රොෆයිල් වලින් 299ක කලෙක්ෂන් එකක් තියෙනවා ඉතින් අදර්ස් වලට ගියොත් වැඩක් නැහැ ඒකේ ඉතින් ලොකු දෙයක් නැහැ මේ යූස් කරන්නේ මොනවටද යූස් කරන්න පුළුවන්ද බලමු දැන් යූස් කරන්න බෑ හරි අපි ඊට පස්සේ ගියොත් කෙලින්ම අපි ඊළඟට යන් අපේ වෙපන්ස් පැත්තට ගියොත් අපි වෙපන්ස් පැත්තට ගියොත් මේ විදිහට 6 ෂොටිය අර මකරගේ 6 ෂොටිය ලෙවල් 3ට වගේම මෙන්න මේ ෂොටිය ලෙවල් 3ට දාලා තිනවා ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මේකේ රීලෝඩ් ස්පීඩ් එහෙමත් ගොඩක් තියෙනවා රේට් ඔෆ් ෆයර් නැහැ ඩැමේජ් ඕගොල්ලන්ට පේනවා පට්ටම අප් ඩැමේජ් නම් ඉතින් ලෙවල් 7ට දැම්මම ලුක් එක මේ දින්නේ ඉතින් ලෙවල් 4ට දැම්මම ලුක් එක තමයි සුපිරි මේක ලෙවල් 3 මේ වෙද්දි දිනවා ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ ගන් එකක් තියෙනවා මෙන්න මේ ෂොට් එක ඉතින් සුපිරි ගන් ස්කිල් සෙට් එකක් තියෙනවා අපි මෙහෙම බලන්න නැතුව මේ විදිහට බලමු අපි ඊට පස්සේ වෝල් පැත්තට ග්‍රැනයිට් පැත්තට ගියොත් මේ විදිහට ග්‍රැනයිට් 28ක් වගේ මේකට නම් තාම ස්කිල් එක මං හිතන්නේ ගේම් එකෙන් දුන්නේ නැහැ ඊට පස්සේ අපි වෝල් පැත්තට ගියොත් මේ විදිහට ප්‍රයිම් වෝල් එක තියෙනවා ඒ වගේම මෙන්න මේ වගේ සුපිරි පරණ වෝල්ස් තියෙනවා ඔයගොල්ලොන්ට බලන්න පුළුවන් ගොඩක් ඒවා නම් පරණ නෑ මේක පරණයි මට මතක විදිහට මෙන්න මේ වෝල් එක පෙන්නන්නේ හරි ඒ විදිහට තමයි ෆිට් ස්කින් පැත්තට ගියොත් එක ෆිට් ස්කින් එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා එක ෆිට් ස්කින් එකයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ඒකත් පට්ටම ලයින් ෆිට් ස්කින් එකක් විදිහට අපිට බලා ගන්න පුළුවන් මාර්ම ලයින් එක ෆිට් ස්කින් එක හරි ඊට පස්සේ අපි මේ account එකේ level ගැන කතා කරමු level 67 account එකක් තමයි මේක ඉතින් level 67 account එකක් ඒ වගේම like තියෙනවා 10340ක් මේ වගේම ලස්සනට ප්‍රොෆයිල් එක මේන්ටේන් කරන් ඉන්නවා මේ account එකේ අයිතිකාරයා ඒ කියන්නේ මම ලස්සනට ප්‍රොෆයිල් එක මේන්ටේන් කරන් ඉන්නවා මේ දැන් මට පොඩි මේ කිකියක් වගේ එකක් ආවා මෙතන මේකක් දාන්නකෝ කෝ අප්පා අපි ප්‍රයිම් ලෙවල් බැජ් එක දානවනේ මෙතන මෙන්න මෙහෙන් එකක් අපි මෙතනට ඇදලා දාමු ඔන්න කෙලුණා ගලන දුර පාරේ සබන් ගාලා නාගන්නට වෙයි අපි මෙන්න මේක දා ඒක නෙමෙයි මේකද මම දෙන්නේ ඉතින් guys කියන්න දෙයක් තියෙනවා මම මේ හෙන කාලෙකින් මේක ලොකුනේ හොඳේ මම මේක මෙච්චර කල් ප්ලේ කරන්න නැතුව තිබ්බේ මම මෙච්චර කල් ප්ලේ කරේ පබ්බා කියලා RFTM පබ්බා කියලා account එක ඉතින් ඒක රිවිව් එකකුත් මම ඔයගොල්ලන්ට අනිවාර්යෙන් ගේන්නම් මට දැන් මේ ෂොටිය හොයා ගන්න බැරුව ඉන්නේ මෙතන කොහෙද ඔබ මාදමාගී ලාලේලීලා මේක කොහෙන්ද මං ගත්තේ මට මතක නැහැ ඔන්නයෝ තවන තියෙනවා හරි මේ විදිහට ලස්සන ප්‍රොෆයිල් එක මේන්ටේන් කරන් ඉන්නවා මම හරි
ඉතින් අපි හෙච්චෝඩ් රේට් එක පැත්තට ගියොත් හෙච්චෝඩ් රේට් එක 29.24ක් බලාගන්න පුළුවන් වෙනවා වගේම වින් රේට් එක අපිට බලාගන්න වෙනවා පුළුවන් වෙනවා 43.72. ඊට පස්සේ අපි මේ විදිහට මේ බලාගෙන යන්න පුළුවන් වෙනවා. හරි. ඊට පස්සේ තව මොනවද බලන්න තියෙන්නේ අපේ මේ accounts එකේ. හරි. මම හිතනවා ඔක්කොම දේවල් බලලා ඉවරයි කියලා ඔක්කොම කියන්නේ දේවල් ටිකක් බලලා ඉවරයි කියලා. ඉතින් අපි දැන් යන් මේ account එකේ game play එකකට. ඉතින් මම මේ විදිහට loan off එක select කර ගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට මේ වගේ සුපිරි වීඩියෝ ඉස්සරහට ඕනේ නම් channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. හරිද? අමතක කරන්න එපා. හරි. මේ විදිහට අපි game play වීඩියෝ එක ඔන්න ඉතින් game play එකකුත් පෙන්නන්නම් මේ account එකෙන් ඔයගොල්ලන්ට පේන ඇති. ලස්සනයිනේ. මට සිටින මියයිල. ඉතින් මං ඉස්සෙල්ලාම කියන්න ඕනේ මම බොටා. ඔය පේනවනේ ගහ ගන්න බෑ හරියට. sorry guys අද ගණන් ගන්න. ඉතින් ඔයගොල්ලන්ට බෑනදී ලස්සන ඉෆෙක්ට් එකක් පෙන්නනවා යටින්. මේ විදිහට ලස්සනට බලා ගන්න පුළුවන් වෙනවා. ලස්සනට බලා ගන්න පුළුවන් වෙනවා අපේ ප්‍රොෆයිල් එකේ මම සිලෙක්ට් කරේ. ඉතින් මම සිලෙක්ට් කරොත් කොහොම ලස්සනයි තමයි. ඉතින් ඔයගොල්ලන්ට ෆුල් ගේම් ප්ලේ වීඩියෝ එක දෙන්නන්නේ කට් කරන්න ඕනේ. හෙඩ්ෂොට් පාරක් මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. හරි. ඉතින් ෆිට් ස්කින් එක වට ලස්සනයිනේ. පේන සවුන්ඩ් එක නම් මට එච්චර ඇහෙන්නේ නැහැ. මම සවුන්ඩ් දාන්න නැතුව තියලා තියෙනවා. ආපෝ ඩබල් හිට් එපාම කරපු ගන්න එක. ඉතින් ඔයගොල්ලන්ට පේනවාද ඩබල් හිට් එකට මෙව් එකක් තියෙනවා මම දාගෙන නැහැ කොස්ටියුම් බෑග් මම කිව්වනේ ඔයගොල්ලන්ට දැන් ටීකර කලින් account එක මේ ප්ලේ කරන්න රුපියල් ගත්තේ කියලා. ඌ යාළු වෙන්න දාවේ. අපි යාළු වෙන්නේ. කොහොමද යාළු වෙන්නේ ගිහින් බලමු. මෑගේ නම BST හසරිඩ් BD මන් දන්නේ නම කියවන්නේ අම්මට සිල් ගහනවා. යාළු අපි දෙන්න යාළුයි රැට ගන්නේ මාළුයි බෑමු යාළු හරියට යාළු ඌ ඉමෝට් දානවා මට හිතෙන්නේ මට පේන්නනේ අඩෝ බැක් වුණා එළම හරි එහෙනම් ඉතින් අදට මේ වීඩියෝ එක ඉවරයි තවත් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු ගෞරවයෙන් බුදු සරණයි